ඔයාලට මේ වෙනකොට ඕලවල් රිසල්ට් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාලා මේ විදිහට තීරණය කරලා ඉවරයි. ඔයාලා එලවලට මොනවද කරන්න සබ්ජෙක්ට් කියලා. ඔයාලා දැන් මේ විදිහට ක්ලාස් එකත් යනවා. හැබැයි ඔයාලා තාම ඉස්කෝලේ පටන් අරන් නැහැනේ. ඒකින්ද ඔයාලට තාම chance එක තියෙනවා ඔයා මොනවද එලවලට කරන්න කියලා තීරණය කරන්න. මොකද ඒ තීරණය මත තමයි ඔයාගේ මුළු අනාගතේම රැඳිලා තියෙන්නේ. ඔයා ඒ 9ක්ම ගත්ත කෙනෙක් නම් ඔයාට හිතෙන්න පුළුවන් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒ ලෙවල් වලට සයන්ස් ඒ කියන්නේ පොදු විවහාරය ගත්තොතින් බයෝ සහ මැත්ස් කියන ස්ට්‍රීම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ 9 ගත්ත ගොඩ දෙනෙක් ඉන්නවා සබ්ජෙක්ට් තුනම ඒ ලෙවල් වලදී ෆේල් වෙච්ච. ඒ වගේම තමයි ඕ ලෙවල් වලදී අඩු රිසල්ට් ගත්ත අය ඉන්නවා. එයාලා ඒ ලෙවල් වලදී පළවෙනි පාරම හොඳ රිසල්ට් දාලා මෙඩිසින් ඉංජිනේරින් ගිය. ඉතින් මම ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් අපි බලමු ඔයාට ඒ ලෙවල් වලට සයන්ස් කරන්න හැකියාවක් තියෙනවද කියලා. ඔයාට ඕ ලෙවල් වල ගණිතයට සහ විද්‍යාවට ඒ තියෙනවා නම් ඒ කියන්නේ ඔයාට ඒ ලෙවල් වලට සයන්ස් ස්ට්‍රීම් එක තෝරගන්න පුළුවන්. ඔව් ඔයාට පුළුවන්. හැබැයි ඊට කලින් පොඩි දේවල් ටිකක් ඔයාට හිතන්න වෙනවා. ඕ ලෙවල් වල ගණිතය සහ විද්‍යාව කියලා කියන්නේ ඒ ලෙවල් වලදී ඔයාලට ඉගෙන ගන්න තියෙන දේවල් වල බේසික් එක. එතකොට ඒක සාමාන්‍යයෙන් ගොඩක් ලේසි. දැන් මම මෙහෙම ලේසි කියනකොට ඔයාට හිතෙන්නේ නැති ලේසි නෑනේ ඕ ලෙවල් වල ගණිතයයි විද්‍යාවයි ගොඩක් අමාරුයිනේ කියලා. අන්න ඒක තමයි පොයින්ට් එක. ඔයාට එහෙම හිතෙනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඕ ලෙවල් වලදී උගන්වපු ගණිතය සහ විද්‍යාවට තව ගොඩාක් විෂය කරුණු එකතු වෙලා තමයි ලොකු සිලබස් එකක් විදිහට ඒ ලෙවල් හැදෙන්නේ. එතකොට ඒකේ ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඒකට ලොකු කාලයක් වැය වෙනවා. ලොකු මහන්සියක් ඒකට කරන්න ඕනේ. එතකොට ඔයා ඕ ලෙවල් වලදී ගොඩාක් මහන්සි වෙලා නම් ඔය ගණිතයටයි විද්‍යාවටයි ඒ සාමාර්ථ දෙක ගත්තේ ඔයා ඊට වඩා තව 10 ගුණයක් නැත්නම් 100 ගුණයක් මහන්සි වෙන්න වෙනවා ඒ ලෙවල් වලදී ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න. එතකොට ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ ඔයා ඕ ලෙවල් වලදී ගණිතයටයි විද්‍යාවටයි ඒ ගත්තේ ගොඩාක් මහන්සි වෙලාද කියලා. ඔයාට ඒ මහන්සි වෙච්ච ප්‍රමාණය වගේ තව 10 ගුණයක් සමහරට 100 ගුණයක් ගන්න පුළුවන්. ඔයාට මහන්සි වෙන්න පුළුවන්ද? ඔයා ඒක පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. හැබැයි ඔයා ඕ ලෙවල් වලදීත් එහෙම ගොඩාක් මහන්සි වෙලා ඒ සාමාර්ථ ගත්ත කෙනෙක් වුණත් ඔයාට ඇත්තටම ගොඩාක් කැමැත්තක් තියෙනවා නම් ඒ ලෙවල් වලදී සයන්ස් ස්ට්‍රීම් එක තෝරගන්න. බයෝ වේවා මැත්ස් වේවා. ඔයාට ලොකු කැමැත්තක් තියෙනවා නම් කිසිම බාහිර බලපෑමකින් නැතුව ඔයාම කැමති නම් ඒක තෝරගත්තා කියලා වරදක් නැහැ. හැබැයි බාහිර බලපෑම් ගත්තොත් එහෙම ඔයාට සමහරට අම්මයි තාත්තයි බලපෑම් කරනවා වෙන්න පුළුවන් බයෝ හරි මැත්ස් හරි කරන්න කියලා. එහෙම නැත්නම් ඔයාගේ අයියලා අක්කලා හැමෝම කරේ බයෝ හරි මැත්ස් හරි. ඒ හින්දා ඔයාටත් අනිවාර්යයෙන් මේක කරන්න ඕනේ කියලා හිතනවා. එහෙම නැත්නම් අල්ලපු ගෙදර අයියලා අක්කලා හැමෝම කරෙත් බයෝ හරි මැත්ස් හරි. එතකොට මමත් බයෝ හරි මැත්ස් හරි කරේ නැත්නම් ඒක මට මදිකමක් වගේ. ඒ වගේ දේවල් හිතෙන්න පුළුවන්. ඒ වගේ බාහිර සාධක හින්දා සයන්ස් කරන්න තෝරගන්නේ අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම සමාජයේ ලොකු වැරදි මතයක් තියෙනවා. මේක වර්තමාන වෙනකොට නම් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. මේක ගොඩක් පරණ කාලේ තිබුණු මතයක්. හැබැයි තාමත් ගම්වල මේ මතය තියෙනවා. ඒක තමයි ඔයාලා බයෝ හරි මැත්ස් හරි කරලා ෆේල් වුණත් ජොබ් තියනවා කියන එක. ඒක ඇත්තද? ඔයා පොඩ්ඩක් හිතන්න ඔයා බයෝ හරි මැත්ස් හරි කරලා ෆේල් වෙනවයි කියලා කියන්නේ ඔයාට ඒ සබ්ජෙක්ට් ගැන කිසිම අවබෝධයක් නැහැ කියන එක. ඔයාට ඒ සබ්ජෙක්ට් බෑ කියන එක. එතකොට බයෝ හරි මැත්ස් හරි කරලා ෆේල් වෙන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට ඇයි කවුරුත් ජොබ් දෙන්නේ? ලංකාවේ බයෝ මැත්ස් කරාම කැම්පස් වල ගොඩාක් කෝස් තියෙනවා. ඒක ඇත්ත. ඔයා බයෝ හරි මැත්ස් හරි කරොත් ඔයාට යන්න ගොඩාක් පාත්වේ තියෙනවා. හැබැයි ඔයාට ඒ පාත්වේ වල යන්න නම් ඔයාට හොඳ රිසල්ට් එකක් තියෙන්න ඕන. ඒක තමයි ප්‍රධානම දේ. එහෙම රිසල්ට් එකක් ගන්න නම් ඔයා ඇත්තටම කැමැත්තෙන් මේ වැඩේ ඔයාට කරන්න පුළුවන් වෙන්න ඕන. කිසිම බාහිර බලපෑමක් නැතුව. ඔයාට ඒ විදිහට මේක කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. ඔයා ඒ ලෙවල් වලට සයන්ස් ස්ට්‍රීම් එක තෝරගත්තට කිසිම වැරද්දක් නැහැ. ඉතින් ඔයාගේ තත්ත්වය දන්නේ ඔයානේ. ඒ හින්දා ඔයා පොඩ්ඩක් ඒක ගැන හිතලා බලන්න. ඊට පස්සේ අපි අඩු රිසල්ට් ගැන කතා කරොත් ඒ කියන්නේ
A වලට අඩුවෙන් තියෙනවා B, C, S. ඒ වගේ අයටත් A level වලට සයන්ස් ස්ට්‍රීම් එක කරන්න ආසාවක් තියෙන පුළුවන්නේ. B කියලා කියන්නේ නම් සාමාන්‍යයෙන් අවුලක් නැහැ, කරන්න පුළුවන්. හැබැයි C සහ S කියන රිසල්ට් තියෙන අයටත් A level වලදී බයෝ මැත්ස් කරන්න ආසාවක් තියෙනවා නම් ඒක ගැනත් පොඩ්ඩක් හිතන්න වෙනවා නේද? මොකද මම කලිනුත් කිව්වා වගේ O level වලදී තියෙන්නේ බේසික් එක. ඒකට ගොඩාක් විෂය කරුණු එකතු වෙලා තමයි A level වලදී සිලබස් එක හැදලා තියෙන්නේ. ඉතින් ඔයාට O level වලදී ගණිතය සහ විද්‍යාව අමාරුයි නම් ඔයාට A level වලදී තව ගොඩාක් ඒක අමාරු වෙනවා ඊට වඩා. හැබැයි මේ වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. මේක ගොඩක්ම වෙන්නේ පිරිමි ළමයින්ට. පිරිමි ළමයින්ට O level කාලේ එහෙම ලොකුවට ඉගෙන ගන්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ, ආසාවක් ඇති වෙන්නේ නැහැ. යාළුවොත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා, ගේම් ගගා ඉන්නවා. ඒ වගේ දේවල් හින්දා ලොකු උවමනාවකින් O level කරන්නේ නැතුව O level රිසල්ට් ආවට පස්සේ තමයි යාළුවට හිතෙන්නේ මම ඉගෙන ගන්න ඕනේ කියලා. ඊට පස්සේ යාළුවා උවමනාවෙන් ඉගෙන ගන්න පටන් ගන්නවා. අන්න එහෙම කෙනෙක් O level වලදී අඩු රිසල්ට් එකක් තිබ්බට A level වලට සයන්ස් ස්ට්‍රීම් එක තෝරගත්තට වරදක් නැහැ. හැබැයි ඔයා O level වලදීත් හොඳට වැඩ කරපු කෙනෙක් නම් ඒත් ඔයාට රිසල්ට් එක අඩුයි නම් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඕන ඔයා A level වලට සයන්ස් ස්ට්‍රීම් එක තෝරගන්නවද කියලා. මොකද මේක ඔයාගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. ඔයා මේ ගන්න තීරණයෙන් තමයි ඔයාගේ මුළු අනාගතයම රැඳිලා තියෙන්නේ. ලොකු ආසාවක් තියෙනවා නම් ඔයාට ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් සයන්ටිස්ට් කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් එහෙම සයන්ස් ස්ට්‍රීම් කරලා වෙන්න පුළුවන් කවුරුම හරි කෙනෙක් වෙන්න ඕනේ කියලා එහෙම ලොකු ආසාවක් එක්ක ඔයාට ලොකු උනන්දුවක් තිබිලා ඒ ලෙවල් දී වැඩ කරන්න පුළුවන් නම් විතරක් සයන්ස් ස්ට්‍රීම් එක තෝරගන්න කියලා තමයි මම නම් කියන්නේ. ඔයාට සයන්ස් කරලා කැම්පස් එකේ මොකක්ම හරි සයන්ස් වලට අදාළ කෝස් එකකට යන්න ඕනේ නම් ඔයා අඩුම තරමේ C3ක්වත් ගන්න ඕනේ. හැබැයි C3ක් ගන්නවා කියලා කියන්නේ හරිම අමාරු වැඩක්. ඒක හින්දා මේ ඔයා අනාගතය වෙනුවෙන් ගන්න තීරණය ගැන ඔයා ගොඩාක් හිතන්න ඕනේ. සමහර විට ඔයාට හොඳට පුළුවන් මොකක් හරි සබ්ජෙක්ට් එකක් තියෙන්න පුළුවන්. ඒ හින්දා මේ අනාගතය වෙනුවෙන් ගන්න තීරණය ගොඩක් කල්පනා කරලා ගොඩක් හිතලා බලලා ගන්න කියලා මම කියනවා. ඒ වගේම මම ආයෙ පාරක් කියන්න ඕනේ O level වලට A9 අරගෙන සබ්ජෙක්ට් තුනම ෆේල් වෙච්ච අය වගේම O level වලට අඩු රිසල්ට් අරගෙන පළවෙනි පාරම මෙඩිසින් ඉංජිනේරින් ගිය අයත් ඉන්නවා. ඔයා ඉන්න මට්ටම දන්නේ ඔයානේ. ඔයාට මොන වගේ ප්‍රශ්නද තිබුණේ? ඔයා O level කාලේ ඇත්තටම වැඩ කරේ නැද්ද? ඒවා දන්නේ ඔයා. ඉතින් ඒ පරණ දේවල් ගැනත් පොඩ්ඩක් හිතලා බලලා හොඳ තීරණයක් ගනී කියලා මම හිතනවා. ඉතින් ඔයාලා අනාගතේ වෙනුවෙන් ගන්න මේ තීරණයේදී මගේ වීඩියෝ එකෙන් මොකක් හරි උදව්වක් වුණා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. ඔයාලා කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.